සිත ගැන කතා කරන්න අද අපේ පොඩ්කාස්ට් එකට වැඩමුවා උඩුමුල්ලේ මෛත්‍රී හාමුදුරුවෝ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හාමුදුරනේ Facebook එකේ ඔබ වහන්සේගේ වීඩියෝ සංසරණය TikTok එකේත් යනවා. මික්සිගේ TikTok එක වීඩියෝයක් දැක්කම. ඔබ වහන්සේ හරි අපූර්වට විස්තර කරනවා සිත ගැන, මේ ජීවිතය ගැන. අපේ සිත අපිට ප්‍රශ්නයක්. ඇත්තටම මේ සිත පාලනය කරගන්න ඕනේද හාමුදුරුවෝ? ඕක මෙහෙමයි. සිත පාලනය කරන්න නෙමෙයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔතන තමයි වැඩේ. හැම දෙයක්ම අපි පාලනය කරන්න හදනවානේ. එක්කෝ FAI එක ගෑනු ළමයා පාලනය කරන්න හදනවා. නැත්නම් පිරිමි ළමයා ගෑනු ළමයා පාලනය කරන්න හදනවා. මොකක් කර එක්කෝ බල්ලෙක්ව හරි පාලනය කරන්න හදනවානේ. හැම තිස්සෙම මේ මොකක් හරි පාලනය කරන්න හදන රාමුවක තමයි මේ මිනිස්සයා ඉන්නේ. දැන් එතකොට මේ භාවනා ලෝකයට ආවට පස්සේ ධර්මයේ කියන එකට ආවට පස්සේ මේ මිනිස්සයා බලනවා හිත පාලනය කරන්න. වැරදි ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හිත පාලනය කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හිතේ ස්වභාවය හඳුනගන්න එක. හිතේ ස්වභාවය හඳුනගන්නේ කොහොමද හාමුදුරනේ? හිතේ ස්වභාවය හඳුනගන්න තියෙන්නේ සතිය හරහා, සිහිය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සතර සතිපට්ඨානය කියන්නේ. එහෙමයි. සතර සතිපට්ඨානයෙන් විතරයි තමන් ගාව තියෙන සිත ලැබ් රැට් කෙනෙක් කරගෙන ඒක වැඩ කරන විදිය හොරෙන් බලාගෙන ඉඳලා තමයි හිත දාන වෙට්ටු වංගු ටික ඔක්කොම සටකපට මායාකාරී ගති ලක්ෂණ සියල්ලම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සිහිය කියන ටූල් එකේ. මහාන් තත්ත්කම, ඔව්, උඩුගුව, අපි තමයි පොර, අපිට වඩා කෙනෙක් නැහැ. ඊගෝ එක. ඊගෝ එක හරි භයානකයි හාමුදුරනේ. ඔව්. අපි තමයි ජය ගන්න ඕනේ. අනිකා පරාජ විය යුතුමයි. හැමදාම අපිමයි ජයග්‍රහණය ලැබිය යුත්තේ. හාමුදුරනේ මේවා අපිව විනාශයට අරන් යනවානේ. කොහොමද හාමුදුරනේ අපේ ජීවිත වෙනස් කරගන්නේ යහපත වෙනුවෙන්? දැන් ඕක මුලින්ම දැනගන්න ඕන මම කියලා සංඥාවක් හැදලා තියෙනවානේ. මේ 31 ධාතුව කියලා එකක් තියෙනවා. ඒ 31 ලෝකයේ කියන්නේ හිතන්නකො දේවතල, බ්‍රහ්මතල, අපාය, තිරිසන්. දැන් අපිට සාමාන්‍යයෙන් පේනවානේ. දැන් පිය විහාරට පේන තිරිසන් තල, මනුස්සතල වගේ ඒවා. එතකොට මේ හැම තැනම මම කියලා සංඥාවක් නඩත්තු කරනවා. මේ මම කියලා සජීවී භාවයක්. කියන්නේ හැමතිස්සෙම මම කියලා එකක්. දැන් හොඳට බලන්න ආශයෙන් මේ මම කියන වචනය පවා මගේ නෙමෙයිනේ. මම කියන අකුරු දෙක ඒක මගේ නෙමෙයි. අපි දන්නේ නැහැ කවුද හැදුවේ කියලා. ඔව් අන්න හරි. අන්න ඒ වගේ ඩේටා පද්ධතියකින් අපිට පොඩි කාලේ ඉඳන්ම උගන්වපු දේවල් ටිකක් අපි ඔළුවේ දාගෙන එහෙමයි. ඒ ඔස්සේ ලෝකෙ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නේ. අම්මා තාත්තා සහ සමාජය තමයි අපිට තරඟකාරීත්වය ඉගැන්වන්නේ. ඒ තරඟකාරීත්වය ඇතුලේ අපි උත්සාහ කරන්නේ හැමතිස්සෙම එකාපරයා එකා යන්න. නමුත් තරඟ කරන එක කවුරු හරි නතර කරලා ඉවරලා මේ සංසිද්ධි සියල්ලම ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධි විදිහට දකින්න පුළුවන් නම් එයා ධර්මතාවය අඳුන ගන්න. එහෙමයි. ඒකට තමයි ස්වභාව ධර්මය කියලා කියන්නේ. යමෙක් යම් කිසි කෙනෙක් ධර්මීය ස්වභාවයටපත් වෙනවා නම් එයා ස්වභාව ධර්මීය බවටපත් වෙනවා. එයා කොහොමත් ඉන්නේ ස්වභාව ධර්මයේ තමයි. එයාම තමයි ස්වභාව ධර්මය කියලා කියන්නේ. ඒ වුණාට එයා දන්නේ නැහැ එයා ස්වභාව ධර්මය කියලා. කවුරු හරි කෙනෙක් ධර්මය කියන එක හරියට අවබෝධ කරගත්තොත් එයා අවබෝධ කරගන්න ස්වභාව ධර්මය. ජීවිතේ අපි ඉදිරියට යනවනේ. ඉදිරියට යද්දී කාලෙන් කාලට අපේ හිත එක එක විදියට හැසිරෙන්නේ. අවුරුද්දකට කලින් මගේ හිත තිබ්බ තැන නෙමෙයි දැන් මගේ හිත තියෙන්නේ. තව අවුරුදු දෙකක් යද්දී මගේ හිත වෙනම තැනක තියේවි හාමුදුරනේ. සතිය, නිවැරදි සතිය, සිහිය. හරි කල්පනාව කියන එක අත්‍යවශ්‍යමයි. පොඩ්ඩක් එහෙට මෙහෙට වුණොත් ගැස්සෙනවා. උඩ යට පෙරලෙනවා. බැනුම් අහන්න වෙන්නත් පුළුවන්. කතා අහන්න වෙන්නත් පුළුවන්. ඒකට සිත නිසාද අපි හරි වැරදි වෙන්නේ හාමුදුරනේ? නැහැ. හරි වැරදි කියන එක සාපේක්ෂකයක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ ලෝකයේ වර්තමානීය කියන එකට කාට හරි අවදි වෙන්න පුළුවන් නම් එයා සත්‍ය අවබෝධ කරගන්නවා. හැබැයි ගොඩක් දෙනා වර්තමානීය කියලා දකින්නෙම අතීතයක්. ඒක නිකන් අපබ්‍රංශ කතාවක් වගේ තේරෙයි කිව්ව ගමන්. කියන්නේ මෙහෙම. දැන් ඔයා හිතන්නකෝ ප්ලේන් ටියක් බොනවයි කියලා. ජීවිතේ බොන පළවෙනි ප්ලේන් ටිය. ඔයා ජීවිතේ බොන පළවෙනි ප්ලේන් ටිය නම් ඒකේ කහට අඩුද වැඩිද සීනි අඩුද වැඩිද කියලා ඔයාට කියන්න පුළුවන්ද? බෑ. හැබැයි ඔයා දෙවෙනි දවසේ බොන ප්ලේන් ටියත් එක්ක අපි සසදනවා. එතකොට ඒ ඇත්තටම ඒ වෙලාවේ බොන්නේ මේ වෙලාවේ හම්බ වෙන ප්ලේන් ටියද නැත්නම් කලින් බීපු ප්ලේන් ටියද? කලින් බීපු ප්ලේන් ටිය. අපි කෑමක් කන්න ගියත් එහෙමයි. කෙනෙක්ගේ ලස්සන දකින්න ගියත් එහෙමයි. හැම තිස්සෙම සංසන්දනය කරයි. අර රෝහණ බැද්දගේ මහත්තයාගේ සින්දුවකුත් තියෙන සසඳ අපි මහපාරේ යන. අන්න හරි. සංසන්දනයම තමයි සංසාරයට හේතුව. සංසන්දනය කිරීම. කියන්නේ ඒක නොදැනුවත්වම සිද්ධ වෙන්නේ. ගැටුම, තාඩනය, පීඩනය, ඉතින් එහාට ගිහිල්ලා මරණය දක්වා. මිනිමැරුම්. මම දැක්කා හිස. රත්නාවලි ඒ පිළිමේ. දැක්කා ඒක. ඒ පිළිමේ හිසක්. ඔව්. හාමුදුරනේ මොකද්ද අපිට වෙලා තියෙන්නේ? හිත නේද හාමුදුරනේ? ඔව් හිත තමයි.
ඒ කියන්නේ හිත වැඩ කරන විදිහ ගැන දන්නේ නැහැ. දැන් ඔයා අර ඒ ප්‍රශ්නේ අහන්න තැනම ටිකක් අපි ඔයා දුරදිග දාගෙනනේ ප්‍රශ්නේ අහුවේ. ඒ වුණාට හොඳට බලන්න උදේ පාන්දර නැගිට්ට ආශෙන්ද දැන් ඉන්නේ කියලා. නෑ. ඔයාගේ මූඩ් කීයක් චේන්ජ් වුණාද? මම බලාගෙන දැන් මේ ස්ටුඩියෝ එක ඇතුලේ 100ක් 150 ඊට වැඩි ඊට වැඩි මේ සුළුම වෙලාවේ අපි දැන් ස්ටුඩියෝ එකට එන වෙලාවේ ඉඳන් දැන් ඕන්නම් අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ලොකු වෙලාවක් නැහැනේ. ඒ වෙලාවේ ඉඳන් අශේන්ගේ මූඩ් කීයක් චේන්ජ් වුණාද? එහෙමයි. එතකොට අර කලින් හිටපු අශෙන්ද දැන් ඉන්නේ. තප්පරෙන් තප්පරේ අපි වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනවයි කියන එකත් මහා ගැඹුරු කතාවක්. ඒක තේරෙයිද දන්නේ නැහැ. මම තේරුම් කරන්න උත්සාහ කරන්න. හැමදෙසම වෙනස් වෙන්නේ අතීතයක්. වර්තමානයේ වෙනස් වෙන්නේ. අතීත මතකයක් වෙනස් වෙන්නේ. එහෙමයි. ආය කියන්නේ දැන් හිතන්නකෝ මේ ගහක් තියෙනවා. එක්කෝ ඒ ගහ මැලවිලා කියනවා. එක්කෝ ඒ ගහ මාර පෘෂ්ටිමත් කියලා කියනවා. මැලවිලා කියන්නේත් පෘෂ්ටිමත් කියන්නේත් කලින් අර ගහ පිළිබඳව තියෙන මතකයක්. ඒතර වෙනස් වීම කියලා කියන්නේ මතකයකට. හැමතිස්සම වර්තමානයේ කියලා මිනිස්සයා දකින්නේම අතීතයක්. අපි මේ දුක් වෙන්නේ වොරි වෙන්නේ මේ අතීතෙට. අනිවාර්යයෙන්. වර්තමානය අවුලකට නෙමෙයි. මේ වර්තමානයේ සුවෙන් සැපෙන් ඉන්නවා. හොඳට ඉන්නවා. අතීතේමයි අල්ලන් ඉන්නේ. ඒක නිසා ලෙඩ වෙනවා. ඒක නිසා හොස්පිටල් වල ලත වෙනවා. හැමදාම සෙනසුරාදා ඉරිදර බෙහෙත් ගන්න එක අනිවාර්ය වෙලා අපිටනේ. අපි ලෙඩින් ඉන්නේ. වර්තමානයේ පිළිගන්න දන්නේ. වර්තමානයේ පිළිගන්න නම් සතිය ඕනේ. සතියට ප්‍රඥාව එකතු වෙනවා. ඒකට තමයි සම්මා දිට්ඨිය හරහා අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා කියලා කියන්නේ. කියන්නේ ප්‍රඥාව මූලික වෙන්න ඕනේ සිහියට. නැත්තම් දැන් ගොදුරක් දැහැ ගන්න යන ව්‍යාග්‍රේ එයාටත් සතිය තියෙනවනේ, සිහිය තියෙනවනේ. එයාටත් සමාධියක් තියෙනවනේ. අර අනිත් මුවාගේ හරිය ඒ දඩේම ඉන්න සතාගේ මූවමන්ට් එයාට දැනෙන්නේ නැති විදිහට ලං වෙන්න. එයත් ඒකාග්‍රගත භාවයක් තියෙනවා, සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම ආර්ය මාර්ගයේ යද්දි මිත්‍යා ගණයට වැටෙනවා. ආර්ය සිහිය කියලා කියන්නේ ආර්ය සමාධිය කියලා කියන්නේ කිසිම ටාගට් එකක් ලොක් කරගන්නේ නැතුව වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්න ඒකට. දැන් උදාහරණයකට මම සිහිය ගැන කියන්න. ඒක තමයි වැදගත්ම දේ මේ සමාජගත යුතු පණිවිඩය. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඥානවීර ස්වාමීන් වහන්සේගෙන් මම කිව්වා මේ අශෙන් මට කතා කරනවා කියලා. උන්වහන්සේ කෙලින්ම කිව්වේ සිහිය, සතිය මාකට් කරන්න. ඒක මිනිසුන්ට දෙන්න. ඒක තමයි අවශ්‍යම වේ. අවශ්‍යම මේ වෙලාවේ මේ මොහොතේ අපේ ලංකාවට විතරක් නෙමෙයි. මුළු මහත් ලෝකෙටම ලෝක නායකයන්ටමනේ. අනිවාර්යයෙන්. පුංචි දරුවගේ ඉඳන් ඇටිටියුඩ් එකේ ඉඳන් හැදෙන්න බලපාන්නේ මේ සතිය. සිහිය. එතකොට මේක හදාගන්න. ඒක මෙහෙමයි. අපි හරි පාරට හරි ට්‍රැක් එකට දාලා දෙන්න අපිට. පුළුවන්. දැන් නිකමට ඔයා පොඩ්ඩක් ඔයාගේ පිං ඔබ වහන්සේට. ඔව්. ඔයාගේ ශරීරයට පොඩ්ඩක් හිත තියාගෙන බලන්නකො. එහෙම මේ දුවන හිත හැමතිස්සෙම අපි බාහිරයක් දිහා යන බැලුවේ. සද්ද දිහා රූප දිහා අර පේන්නේ මොනවාද අතන වෙන්නේ මොනවාද කියලා නැතුව ඔයාගේ ශරීරේ වට දැනෙන තැන මේ වෙලාවේ සජීවීභාවය එතනට පොඩ්ඩක් හිත තියාගෙන බලන් ඉන්න චුට්ටි වෙලා දැන් ඔය ඇඟිල්ල හොල්ලන එකව දැනගෙනද කලේ නෑ ඔය බෙල්ල හොල්ලන එක ඇස් පිලං ගන්න එක ඔයාද එතකොට ඔය කරන්නේ කවුද ඔක කරන්නේ හිත කියලා නිගමන වලට එන්න එපා. මොකද ඒ හැමදේම අපි දන්න දේවල්. හැබැයි හිත දන්නවනේ හාමුදුරනේ දැන් මට දැන් මං ඇස්පිල්ලම් ගැහුවේ නැත්තම් මට කඳුළු වේවි. මම මදුරුවෙක් පහලා ඉද්දි මේ කැසුවේ නැත්තම් ගැහුවේ නැත්තම් ඇයි හිත කියනවනේ බයක් දැනනවා ඩෙන්ගු හැදේවි. අන්න නියම ට්‍රැක් එකට ආවා. ඩෙන්ගු හැදේ කියලා හිත කියන හිත බය. ට්‍රැක් එකට ආවා. දැන් ඔය එන ඔක්කොම දැන් ඔය කසන වෙලාවේ කසන්නේ නැතුව පොඩ්ඩක් කසන දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඔයාගේ ශරීරයට කැසීමක් වගේ වේදනාවක් දැනෙද්දී ඒ වේදනාව ඇත්තටම තියෙන එකක්ද කියලා බලන්න. දැන් ඕනම වේදනාවක් දැන් හැමෝටම මේ දැනෙනවනේ. දැන් ඔයා නිකන් ඉන්න වෙලාවක මේ වැඩසටහනෙන් පස්සේ හරි ඔයා පොඩ්ඩක් ඉන්න වෙලාවක බලන්න ඔයාගේ කකුල කොහේ හරි රිදෙනවා නම් ඒ රිදෙන තැන කොතනද කියලා. ඔයාට මුලින්ම හිත ඇවිල්ලා කියන්නේ ඔයාගේ කකුල රිදෙනවා කියලා. මේ කකුල රිදෙනවා ආසෙන් කකුල රිදෙනවා කියලා තමයි හිත කියන්නේ. ඊට පස්සේ කකුලේ කොතනද කියලා බලන්න. කකුලේ කොතනද කියලා බැලුවම කකුල කියන්නේ ලොකු පරාසයක්. ඒක කොතනද කියලා බැලුවම කෙලින්ම දණහිස කැලලක් අහු වෙනවා. මෙන්න දණහිස හරිය තමයි රිදෙන්නේ. ඒතර දණහිස කියලා කියන්නේ ලොකු පරාසයක්. ඒකෙත් කොතනද කියලා බැලුවා. ඔහොම සිවුම් කල්ලා ගිහිල්ලා මෙතන හරියටම රිදෙන තැන කොතනද දන්නවද? චූටි තිතක තැනක් තියෙන්නේ. ඩොට් එක. හරියට මේ ඩොට් එක ફોකස් කරලා මෙතන රිදෙනවාද එතන කසනවාද කියලා සිහිය පිහිටුවොත් මේ හිතේ මායාකාර සට්ට කපට මායාකාරී ගතිය කියන්නේ ඒක එතනින් අතුරුදහන් වෙනවා. සාදු කරලා බලන්න. මොම්පින් ඔබ වහන්සේට මේ පැහැදිලි කිරීම කරනවට අපිට ඕනෙම දේ මේ වෙලාවේ ඕක. තරුණ තරුණියෝ ජීවිතවල ගොඩක් අභියෝග වලට මුහුණ දීලා ඉන්නේ. ගෙදරිනුත් පීඩනේ, ඔෆිස් එකෙත් පීඩනේ, යාළුවෙන්ගනුත් පීඩනේ. තරංගයත් එක්කනේ ඔක එන්නෙත්. ධර්මයට එන්න කියලා කිව්වට පන්සලට එන්න බෑනේ. ධර්මයට එන්න කියන්නේ පන්සලට එන්න කියන එක නෙමෙයි. අපි වැරදිට වටහා ගන්න හොඳ නෑ. නෑ ඉන්න තැන තමයි පන්සල තියෙන්නේ. ඉන්න තැන තමයි කකුල් දෙක වැදිලා තියෙන තැන. හරියට හරි. එතකොට ධර්මයට එන්න කියද්දී අපි ධර්මයට යන්න ඕනේ හාමුදුරනේ ඇතුලාන්තයෙන්ම නිවිලද නැත්නම් එතනට ගියාමද නිවෙන්නේ? මොකද ඇතුලාන්තයෙන් නිවි ඉන්න කට්ටියට වෙලාවක් නැහැ හාමුදුරනේ. වැඩනේ.
ඩේ ටු ඩේ ලයිෆ් එකේ වැඩ තියෙනවනේ. නිවන්න ලෑස්ති වෙන්න එපා. දැන් මගේ යාළුවෙක්ගෙන් මම ප්‍රැක්ටිකල් ඇහුවම ඇයි මචං පන්සලකටවත් යන්නේ නැත්තේ කියලා. එයා කියන්නේ පන්සලට යන්නේ කොහොමද අපි නිවෙන්නේ නැතුව. පන්සලට ගිහිල්ලා පුපුරනවා. ෆෝන් එක දිහා බලන්න හිතෙනවා. ඒතර අපි නිවිලා තමයි අපි කවදා හරි පන්සල් යන්නේ කියලා කියනවා. ඉතින් කවද්ද හමුද අපි නිවිලා පන්සල් යන්නේ? කවදාවත් කරන්න වෙන්නේ. දැන් බුද්ධ කාලේ උදාහරණ ගත්තොත් එහෙම බුදුහාමුදුරන්ගේ පිටිපස්සෙන් ගියේ කවුද? මිනිමරුව, ගණිකාව, බේබද්දෝ. බුදුහාමුදුර හම්බුණාට පස්සේ නිවුනේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ නෑනේ මේ බුදුහාමුදුරන් ධර්මයේ කියලා. තමා තුල තියෙන නිවීම පෙන්වන්නේ. මේ නිවීම කියලා පෙන්වන්නේ ඇවිල්ලා තියෙන තැන පෙන්නයි. හිත පෙන්නයි. එහෙමයි. හිත වැඩ කරන විද්‍යාව පෙන්නයි. මේ සටකපට මායාකාරී ගතිය. ඒක කවුරු හරි ප්‍රඥාවන්ත නම් එළියට හැරිලා තියෙන ඇන්ටනාව ඇතුළට හරව ගන්න. අන්න එයා තමයි ප්‍රඥාවන්තයා. හැමතිස්සෙම ඕනම කෙනෙක් ධර්මයේ දකින්නේ එළියෙන්. ඒක නිතින් අර පහුගිය දවස් ටික අර එක ප්‍රශ්නත් තුනේ අර බල්ලොන්ටයි ඒවයි මෙවයි. ඉතින් ඒක ඇත්තට මිනිසුන්ගේ අසරණභාවය. ඒකට අපිට වැරදි කියන්න බෑ. ඒ කියන්නේ ප්‍රඥාවන්ත සමාජයක් බිහි වෙන්න ඕගොල්ලන් වගේ කට්ටිය උදව් කරන්න ඕනේ. මේ වගේ දේවල් පුළුවන් උපරිමය කරනවා. අනිවාර්යයෙන්. ඔබ වහන්සේව මම දකිනවා හම්බෙන්. එක වීඩියෝ එකයි එක දුරකථන ඇමතුමයි ඔබ වහන්සේ අද මෙතනට වැඩියා. ඔබ වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේ හිතන විදිහට මේ ලෞකිකත්වයෙන් මෙදිලා ඔබ වහන්සේ හිතන අපි කතා කරන අපි දකින්න නිවන අවබෝධ කරගන්න යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙනවද? ඔබ වහන්සේ පැහැදිලි කරනවා ඒක. සිත පාලනය කරගන්න විදිහ ඔබ වහන්සේගේ Facebook එකේ අපි දකිනවා. ඒක මේ මාසයක් දෙකක් තුනක් විතර ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්ද? කොහොමද මේක කරන්නේ? මේ දැන් මේ මොහොතේ සියලුම බුදුවරු බුදු වෙන්නේ මේ දැන් මේ මොහොතේ. මේ දැන් මේ මොහොත කවුරු හරි ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයා මේ ෂණය අවබෝධ කරගන්න. මේ දැන් මේ මොහොත අවබෝධ කරගන්න තමයි බැරි. හැමතිස්සෙම බලන්නේ අතීතය. මම කලින් කිව්වේ අතීතයක් ගැන බලබල ඉන්නේ. දැන් හිතන්න ආශයෙන් ඔයා පොඩි කාලේ ඉඳන් දන්න දේවල් ටිකක් තියෙනවානේ. ඔයාගේ ඔය භාෂාව හැදිලා තින්නේ දන්න දේවල් වල ඉන්නේ. හිතන්නකො නිකන් උදාහරණයකට ගුරුත්වාකර්ෂණය කියලා. ගුරුත්වාකර්ෂණය ඔයා ඉගෙන ගත්තේ ගන්නේ. ඒ ඉගෙන ගත්තේවා ඉගෙනගෙන උපාධි අරගෙන අපි හරි කෙරුමු කියලා හිතාගෙන ඉන්නවනේ. කවුරු හරි කියපු දීලා කවුරු කාගේම හරි තියරියක්. ඉතින් අපි දන්න ඔක්කොම කාගේම හරි තියරිනේ. අපි දන්නේ මොනවද? බැරිද අපිට තියරියක් හදන්න අපේ තියරියක්. අපේ තියරියක් කියලා හදන්න වෙන්නේ කවුරු හරි කියපු එකක්. දැන් වචන භාවිතා කරන මේ අපි කතා කරන වචන අපේ වචනද? තව කවුරු හරි කතා කරපු වචන ටික. ඒකනේ. ඒ විදියක්. නැත්තම් 10 දෙනෙක් විතර කතා කරපු විදි වලින් අපේ එකක් අපි හදාගෙන. අන්න හරි. එතකොට වැඩේ තියෙන්නේ මේ ඔය දැනුම් පද්ධති ඔක්කොම අපි එහෙමයි කියලා පිළිගත්ත බොරු ටිකක් තියෙන්නේ. දැන් මම පොඩ්ඩක් අර මේ පොඩි පැත්තකට එක්කන් යන්න. ඔයාගේ උපන්දිනේවා දන්නවනේ. හොඳට විශ්වාසද? අම්මලා කියනවනේ. උප්පැන්න තියෙනවනේ. අන්න දැක්කනේ. එතකොට අම්මලා කියනවා උප්පැන්නේ තියෙනවයි කියන්නේ ඔයා විශ්වාස කරන්නේ අම්මයි කොල කැල්ලක. කොල කැල්ලක් හරි අම්මව හරි. උපන්දිනේ නෙමෙයි. එහෙමයි. එතකොට ඔය උපන්දිනේ කියලා කියන දවස හොඳට බලන්න. ඔයා ඉපදුන දවසද මව් කුසෙන් බිහි වුණ දවසද? ඔයා කියන දවස. මව් කුසෙන් බිහි වුණ දවසනේ ඔයා ඔය කියන්නේ. එහෙමයි. එතකොට මව් කුස තුල ඉන්නකොට ඔයා ඉපදිලා හිටියේ නැද්ද? අම්මගෙන් කෝල් එකක් දාලා අහන්න දැන්. අවදි වෙලා හිටියනේ. ඉපදිලා හිටියේ. එතන අම්මා ඔව් ඉතින් අර වැඩ කරනවා සතුටු වෙනවා. මව් කුස තුල පහළ වුණ දිනේද එහෙනම් උපන්දිනේ. ඒක වෙන්න බැරිද? ඒකද? එතකොට එහෙම ගත්තොත් මව් කුස තුල පහළ වෙන්න කලින් හිටියේ කොහෙද? අපි දන්නේ නැහැ. ඔය ඉපදුනා මැරුණා කියන එක. දැන් ඔය මරණය කියන එක ඔයා දැකලා තියෙනවද? මරණය වෙන විදි දැකලා තියෙනවා. මරණය වුණාට පස්සේ දේහයේ තියෙන විදිය දැකලා තියෙනවා. ඇතුළේ හිටපු මිනිස්සයාට මොකක්ද උනේ කියලා නම් දැකලා නැහැ. දැන් නිකමඩිට දන්න ඔයාගේ තාත්තා සුද්ධෝදන රජතුමා වගේ නම්. ඔයා සිද්ධාර්ථ කුමාරයා වගේ නම්. මේ වෙනකන් සතර පෙර නිමිති දැකලා නැහැ. සතර පෙර නිමිති කියලා කියන්නේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරු. මලමිනියක් කියන්නේ මරණය ගැන කිසිම දෙයක් දැකලා නැහැ. නැහැ. දැන් ඔයා මැරෙන්න බයද? ඒව මුකුත් දැකලා නැත්. නැහැ. කිසිම බයක් නැහැ නේද? දැන් ඒක දැක්ක හින්දානේ බය වෙලා තියෙන්නේ. දැක්ක හින්දානේ බය වෙලා තියෙන්නේ. ඒතෝ ඒක ඩේටා එකක් නෙමෙයිද? දත්තයක්. ඩේටා. එතකොට මරණය ගැන කිසිම හරි පොඩ්ඩිම හරි අත්දැකීමක් තියෙනවද ඔයාලට මොකක් හරි මරණය කියන්නේ මේක කියලා? නැහැ. දැකලා නැහැ. දන්නෙත් නැහැ. නැහැ. නොදන්නේ ඒකට බයයි. දැන් මම පොඩි කාලේ බය කරලා තියෙන ඩේටා. ඩේට් හරියට හයි. ඩේටා වලින් තමයි බය වෙලා තියෙන්නේ. අදටත් බයෙන් ඉන්නවනම් මොකක් හරි දෙයකට ඩේටා වල ප්‍රතිඵල. මම ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩේටා වලට බය වෙන හේතුව. දැන් ඔයාගෙන් මම ප්‍රශ්නයක් අහන්න ඔන්න බලන්න ඔයාගේ ප්‍රඥාව දියුණු වෙන එක. මයික්‍රෝම ඩේටා ඒවනේ ආවද? ලොකු ඩේටා නෙමෙයි මයික්‍රෝ ඩේටා පුංචි ඩේටා නේ. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මහරය කනත්තක් මැද්දෙන් අම්මා කෙනෙකුයි වයස අවුරුදු 2මාරක විතර ළමයෙකුයි උරහිසේ තියාගෙන අම්මා යන්නේ කනත්තක් මැද්දෙන් යනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් හොල්මන් දකින්න. කවුද? දෙන්නගෙන් එක්කෙනෙක්. ඔව්. හොල්මන් දකින්න. ඔව්. අම්මද අර වයස අවුරුදු 2මාරේ පොඩි ළමයාද?
කවුද හාමුදුරුවෝ? හිතලා කියන්නේ. අම්මා දකින්නේ. කොහමද? හරියට හරි. කොහමද? පොඩි එකා දන්නේ නෑනේ. දන්නේ ඩේටා නෑනේ. ඩේටා නෑනේ. අන්න හරි. තේරුණාද? ඩේටා වලට තමයි බය වෙන්නේ. පොඩි එකා මුකුත්ම දන්නේ නෑ හාමුදුරනේ. හිනාවේ. ඔව්. ඉතින් එයාට ඉන්නේ කරුවලද, ගෙදර කරුවලද මේ ඉන්නේ කොහෙද ඒව මුකුත් එයාට අදාළ නෑ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ඕනේ ඩේටා නෑ වගේ. අන්න. ඒ හිස් බවෙන්. අන්න හරි. ඒ කියන්නේ ඩේටා කියන එකම බොරුවක් කියලා දැනගෙන. දැන් ලෝකේ ගෝලාකාරයිද? ලෝකේ හැඩේ මොකද්ද? අපිට කියන හින්දා අපි දකින්න අපි ගිහිල්ලා බලලා නෑ. දැකලා නෑනේ. දැන් හදට යන ගමන් කට්ටිය ෆොටෝසුත් ගහලා පෙන්නනවා ගෝලාකාරයි කියලා. අර රුසියාවෙන් කියන එක බොරු කියලා, ඇමරිකාවෙන් කියන අපි ගියා කියලා. ඉතින් අපි කවුරු කියන එකද විශ්වාස කරන්නේ? එතකොට දැන් අවුරුදු 1500කට විතර කලින් ලෝකේ හැඩේ කොටියක් වගේ තැටියක් කිය. එදා ඒක පිළිගත්තා. තව අවුරුදු 50ක් 100ක් ඇති තව මොන මොනවා ගියේද? වටවට්ටමක් කිව්වා. එතකොටත් පිළිගන්නේ. ඒ ඩේටා. හැබැයි බුදුහාමුදුරෝ ලෝකයේ පිළිබඳව කියන්නේ මාරම දාර්ශනික කතාවක්. බුදුහාමුදුරුවෝ කියන දේශනා කරනවා ආයතන 6 පහළවීම ලෝකයේ පහළවීම කියලා. ඒ මොකද හාමුදුරනේ? ඒ කියන්නේ ඔයාගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒ ලෝකේ පහළ වීම. ඒක තමයි ලෝකය කියලා කියන්නේ. නිගමනට හිතන්න ඔයාගේ ඇහැ නැත්තම් ඉරහඳ තාරකා වර්ණ ආලෝකයේ අන්ධකාරය මුකුත්ම නැහැ. කන නැත්තම් ඔයා කතා කරන සිංහල භාෂාව, ඔයා දන්න ඉංග්‍රීසි භාෂාව මුකුත් නැහැ. ඇයි? ඔයාට අයන්න ලියන්න පුළුවන් බලාගෙන. අයන්නට අයන්න කියන කන ඕනේ. නහය නැත්තම් ගඳ සුවඳ නැහැ. දිව නැත්තම් රසය නැහැ. ශරීරය නැත්තම් ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, හිටියේ කොහෙද කියලා කියන්න තැනක් නැහැ. ඒතකොට ඕවෙන් අගහිකකම් තියෙන කට්ටිය එතකොට ලෝකේ දකින්න අපහසු වෙලා දින්නේ. ඒගොල්ලන්ගේ ලෝකයේ ඒගොල්ලන්ගේ සීමාවෙන් දැකගෙන ඉන්නවා. මේ 31 තලයේම තියෙන ඔන්න ඔය දෘෂ්ටිය ඇතුලේ. ඔක ලොකු කතාවක්. තව පැහැදිලි කරන්න හාමුදුරනේ. තව පැහැදිලි කරන්න. ඊළඟ මෙහෙම හිතන්නකො. නිකමට හිතන්න ඇහැ කන නාසය දැන් ඔයා ඉන්නවා. ඔයාගේ අශෙන් ඔයා ඉන්නවා. ඔයා උදේ රැට නිදා ගන්න. රැට නිදාගෙන උදේ පාන්දර ඇහැරෙද්දි ඇහැ ඇරෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. නහය වැඩ කරන්නේ නැහැ. ශරීරය හවුවෙන්නේ නැහැ. ඔන්න දැන් හිත විතරක් තියෙන බ්‍රහ්මතලයක් වගේ ස්වභාවය. ඔයාට මොකද වෙන්නේ? කොයාගේ ලෝකේ? කොයාගේ වයිෆ්? කොයාගේ ඉරහඳ තාරකා? කොයාගේ මේ ස්ටුඩියෝ එක? කො මොකක්ද උනේ? එතකොට හැමතිස්සම හැමෝම උත්සාහ කරන්නේ බාහිර වස්තුන් වලින් මේ පංචේන්ද්‍රිය පිනවන්න. ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න. ඇහැ කන නාසය දිව ශරීරය පිනවනවා කියලා මේ මිනිස්සයා දන්නේ නැතුව පිනවන්නේ ඒක. අපි හිතන ලෝකේ අපි එන්ජොයි කරනවා කියලා. එන්ජොයි කරනවා නෙමෙයි. පිනවනවා. ඒ කියන්නේ එයා හවු වෙලා ඉන්නේ එයාගේම පංචේන්ද්‍රියට. දැන් උදාහරණයකට බලන්න කමන්නේ ඔයා බණක් නෙමෙයි අහන්නේ. මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔයා වැඩිපුරම ආදරය කරන කෙනා වයිෆ් කියලා ගමුකෝ. එහෙම. එයාව ඔයාට හම්බ වෙන්නේ කොහමද? අහඹුවකින්. නෑ. ඔයාගේ පංචේන්ද්‍රියට. හරියට හරි. ඇහැට කනට නහයට දිවට ශරීරයට. දැනුනේ නැත්තම් අද එතන නැහැ. ඔව් ඔයාගේ ඇහැ නැත්තම් කන නැත්තම් නහය නැත්තම් දිව ශරීරය නැත්තම් එයා නෑ. නිකමට හිතන්න. ඒකනේ ඒ තැන දීලා තියෙන ජීවිතේ. හිතන්න. හොඳටම ඒ කියන්නේ හදවතටම. ඒ දැනෙන්නේ පංචේන්ද්‍රියට නෙනේ අපි කියන්නේ ඒක. අන්න හරි. නිකමට හිතන්න දැන් හිත කියන්නේ අතර හිතට දැනුණා කියන එක නෙමෙයි. හිතට දැන් ප්‍රොපෝසල් එකක් ආවම කියන්නේ අම්මා අහන්නේ ඔයාට හිතට දැනුණාද ඒ කොල්ලව? ඒක නෙමෙයි. පංචේන්ද්‍රියට දැනුණාද? හරියට හරි. ඔන්න ප්‍රඥාවන්ත වෙගෙන එනවා. දැන් නිකමට හිතන්න දැන් මේ වෙන්නේ ඈ පින් ඔබ වහන්සේට. හරි. මම විතරක් නෙමෙයි සෝහසක් මේ බණ අහන මේ දේශනය අහන ඔබත් තවත් පරිශීලනය කරන්න පුළුවන් නම් අපිට බලන්න පුළුවන් නම් මේ වීඩියෝ ෂෙයා කරන්න පුළුවන් ඔබ වහන්සේගේ පිටුව නිල පිටුව Facebook පිටුවක් තියෙනවා 31000ක් නෙමෙයි followers ලෝකේ ඉන්න ඕනේ. ඕකේ ඉන්න ඕනේ ලක්ෂ ගාණක්. අවුරුදු 3-4ක් ඇතුළත මම හිතන්නේ ඒ තැනට ඔබ වහන්සේ යන්න ඕනේ. මේකයි සැබෑ ධර්මය කියලා දැනෙනවා. මට මගේ පංචේන්ද්‍රියට දැනෙනවා. පංචේන්ද්‍රිය සීමාවෙන් තමයි ඔය හිත හටගන්නේ දන්නවද? ඒ කියන්නේ ඒක කාමතලයේ රූපතලයේ කියලා තියෙනවා. ඒක ටිකක් ගැඹුරු. ඒක භාවනා සමාධි හරහා යන කතාවක්. අපි ඉස්සරහට තවත් ඒ ධර්මය අහන්න සූදානම්. ඔව් කියන්න ගියේ නිකමට හිතන්න දැන් මේ ඔයා ගැන නැතුව අපි වෙන කෙනෙක් ගැන බලමුකෝ. දැන් මේ අහන කෙනා ගැන නැත්තම් ඒක පාට ආපු ගමම නිකන් කනට ගැහුවා වගේ. මේ වෙන තැනකින් කමක් නැහැ අවුලක් නැහැ. නෑ ඔයාට කැමති නම් අදාළ කරගන්න ප්‍රශ්නයක් නැහැ. මම කෙලින් කියන්නේ. නිකමට හිතන්න මේ තමා ආදරය කරන කෙනා තමන්ගේ පංචේන්ද්‍රිය සීමාවෙන් අයින් වුණාට පස්සේ තමාට දැනෙන්නේ මොකද්ද කියලා. හිස් බවක්, තනියක්, පාළුවක්. ඒකටනේ විරහ වේදනාව කියන්නේ. හරියටම හරි. මාට එයාව ඇහැට පේන්නේ. එයාගේ කනට වචනයක් ඇහෙන්නේ නැහැ. ටච් එකක් නැහැ. ටච් එකක් නැහැ. මුකුත් නැහැ. ඒකටනේ විරහ වේදනාව කියන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ආදරය කරන කෙනා මගේ පංචේන්ද්‍රිය සීමාව තියාගන්නේ. එතකොට මං ආදරය කරලා තින්නේ එයාට නෙමෙයිනේ මගේ පංචේන්ද්‍රියටනේ. මං එයාගේ ආදරය කරලා තින්නෙත් පංචේන්ද්‍රියට. එයා මගේ ආදරය කරලා තින්නෙත් පංචේන්ද්‍රියට. හරියට හරි. ඔයා ලස්සන තැනකට එක්කන් ආව ඒ කතාව. ඒ කතාවේ මෙහෙම එකක් තියෙනවා. හරිම ගැඹුරුයි මේ කතාව. ඔයාට මාව පේනවද දැන්? ඔව්. ඔයාගේ ඇහැට මාව පේනවද? ඇතුළාන්තේ පේන්නේ නැහැ පේන්නේ. ඔයාගේ ඇහැට පේන්නේ මගේ පාටනේ. මගේ පාටද මම? ඔබ වහන්සේ නෝ ඔබ වහන්සේ වෙන පාටක් වෙන්න පුළුවන්. නෑ ඔයාට පේන මගේ සිවුරේ පාට, හැමේ පාට. ඔව්.
ඇහැට පේන්නේ. ඒ පාට නෙමෙයිනේ. අපිට දෙන පාටක් අපි මේ දකින්නනේ. ඔව් පාට කියන එකත් ඒකත් පොඩ්ඩක් ගැඹුරට යනවා. අපි නිකන් සරල තැනින් කතා කරමු. ඔයාගේ ඇහැට පේන්නේ පාටක්. පාටක් කැරෙන වස්තු පුද්ගලව පේන්නේ නැහැ ඇහැට. වස්තු පුද්ගලයාගේ හිතේ තියෙන්නේ. ඔය කනට මාව ඇහෙනවද? ඔව්. ඔයාට මගේ කටහඬ ඇහුණාට ඔයාට මාව ඇහෙනවද? නෑ. ඔයා මාව ඇල්ලුවොත් ඔයාට හවුවෙන්නේ ඔයාගේම අල්ල. ආයි අල්ලලා බලන්න. ඔව්. ඔයාට හවුවෙන්නේ ඔයාගේම අල්ල. ඔයාට මාව දැනෙනවද? නෑ. එතකොට ඇහැට පේන්නෙත් නැත්තම් මාව, කනට ඇහෙන්නෙත් නැත්තම් මාව. මට අල්ලද්දි මගේ අල්ලම නම් දැනෙන්නේ. දැනෙන්නේ. එතකොට කොහොමද? අපි හදාගෙන තියෙන්නේ නේ. ඒක තියෙන හිතේ. මෙන්න එහෙම ලෝකෙක මේ ඉන්නේ. මාරයි හාමුදුරනේ. හාමුදුරේ අඬන හිත්. කෙල්ල කොල්ල ගොඩක් අඬනවනේ. හීන දිනන්න බැරුව. අපි කතා කරන්නෙත් ගොඩක් වෙලාට හීන ගැන මගේ පොඩ්කාස්ට් එකේ. වහන්සේ හිතන්නේ හීන දිනන්නත් බැරි අපිට හිත හයිය නැති හින්දාද. මට ඇහිලා තියෙන්නේ නම් එහෙම. හිත හයිය බැරි හින්දායි අපි වැටිලා ඉන්නේ. හිතේ කිසි හයියක් නැහැ. එක්ක බූටක් කෑවා. එක්ක පළවෙනි බිස්නස් එක අසාර්ථක වුණා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මෙහෙමයි යෂෙන්. දැන් මම ඔයාගේ ලයිෆ් ස්ටෝරි එක ගැන දැනගත්තේ අපේ මාත් එක්ක ආපු හාමුදුරුවන්ගෙන්. එහෙමයි. උන්වහන්සේ ඔයාගේ හොඳ ෆෑන් කෙනෙක්. එහෙමයි. එයාගෙන් තමයි මේ මෙන්න මෙහෙම දුප්පත් විදියට මෙහෙම ඇවිල්ලි ඉවරලා ඊට පස්සේ ඔයාගේ YouTube උත් නැති වුණා මොනවාද ඔහොම කියලා ලොකු කතාවකුත් කිව්වා මට බස් එකේ නේද. අවුරුදු 10ක් 11ක් 12 ඔව්. ඒ ගමන ආවා. ගොඩාක් පසුබෑම් එක්ක. එතකොට දැන් ඔයා එතන වැටුණ තැන් ඔයා ඇඬුවත් කියලා කිව්වා. මේ හැබැයි අඬ අඬ හිටියේ නෑනේ. නැහැ. මේක මෙහෙමයි. අපිට ජීවිතේ යම් යම් දේවල් සිද්ධ වෙනවා. සිද්ධි. ඒ සිද්ධිය දිහා බලන විදිය තමයි අපිට දුක ගේන්නේ එක්ක සැප ගේන්නේ. සිද්ධිය අදාළ නැහැ දුකට සැපට. ඒ සිද්ධිය දිහා අපි බලන විදියට තමයි අපිට ඒක දුක හරි නැත්තම් සැප හරි ගේන්නේ. සිද්ධිය අදාළ නැහැ අපේ ඉදිරි අනාගතයටත් අපේ ඉදිරි වැඩපිළිවෙලටත් ඉස්සරහට කරන්න ඉන්න දේවල්. සිද්ධිය විතරයි. වෙනස් වෙනවා. ඒක එතනින් ඉවරයි. අලුතෙන් ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න. සමහරක් වෙලාව මෙහෙම වෙලා තියෙනවා හැමදෙරේ. එකපාරක් අපිට රිදෙනවා අපිව වැටෙනවා. ඒකට අපි ගොඩක් අඬනවා. ගොඩක් වැටෙනවා. ඊට පස්සේ ඊටත් වඩා දෙයක් වෙනවා. ඒකට අර කලින් තරම් අඬන්නේ නැහැ. ඒකට කලින් තරම් වැටෙන්නෙත් නැහැ. අන්න හරි. ඒ කියන්නේ පරිණත වෙලා. ඉතින් ඒ පරිණතභාවය ඕනේ නේද ජීවිතේට? ඕකම කන්ටිනියු කරලා ප්‍රගුණ කරා නම්. ඉතින් දැන් ඔයා මෙච්චර දියුණු වෙලා ඉන්නේ. ඔයාගේ මේ YouTube එක නැති වුණ දවසේ ඔයාගේ වීක් පොයින්ට් ඔයා අඳුනගත්ත හින්දානේ දැන් හයි සිකියුරිටි එකක් තියෙනවා. හරියටම. එතනින් එහාට ගිහිල්ලා ආමුදුනේ කොටිම කිව්වොත් අපි බ්‍රේක් එකක් ගද්දි. අපි පොඩි නැවතුමක් ගද්දි. කල්පනා කරද්දි අපි හිතද්දි අපි කල්පනා කරද්දි අපි දන්නේම නැතුව අපේ අඩුපාඩු අපිට පේන්න ගන්නවා. ඒවා ආය කරද්දි මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා දැනෙන්න ගන්නවා. ඉතින් අපි දන්නේම නැතුව ඒවා අපි ඔව්. ඉතින් එහෙම තමයි. ඒක ලෞකික ජීවිතයට විතරක් නෙමෙයි ආධ්‍යාත්මික ජීවිතයටත් අදාළයි. එහෙමයි. ආධ්‍යාත්මික ජීවිතයේ සෑහෙන වලවල් තියෙනවා. දෘෂ්ටි හැම තැන තියෙන අඩියක් පාසා තියෙන දෘෂ්ටි. එහෙමයි. පිටින්න කිසිම තැනක් නැහැ. විඥාණය කියන්නේ හිත ගිහිල්ලා මේක හරි කියලා අල්ලගත්තොත් ඊළඟ මොහොතේක වැරදි කියලා පෙන්නනවා. ඒක මේ එතකොට ඒ එන්න පරිණතභාවයට එනවයි කියලා කියන්නේ තමාට වරදිනවා කියන එක හොඳට දැනිච්ච මිනිස්සෙක්. හොඳට වැරදුණු මිනිස්සෙක් තමයි හොඳටම හරි ගිය මිනිස්සයා. එහෙමයි. දැන් මගේ ඉස්සරහින් ඉන්නෙත් එහෙම එක්කෙනෙක් නේ. එහෙමයි. තමාට හොඳටම වැරදුණ කෙනා, හොඳටම අඬපු කෙනා තමයි හොඳටම දියුණු වෙන කෙනා. එහෙමයි. කියන්නේ හොඳටම කියලා වෙලා තියෙන ජීවිතේ. අපි දකින අපිට ඇහෙන කතා වලින් අපිට ගන්න තියෙන දේ අරගෙන අපි අනිත් දේවල් පස්සෙක දාලා අපේ ජීවිතයට ફોකස් කරගන්න ඕනේ. ඒක තමයි මගේ දැක්ම හාමුදුරුවෝ. ඔව්. මම ආවේ මෙච්චර දුරක් එහෙමයි. මං හරිද හාමුදුරුවෝ? ඔව්. ඒක තමයි. ඒ කියන්නේ අර ඒක අඬ ඉන්නේ නැතුව ඒක ඒ වෙලාවේ අමාරු ඉවත් වෙන්න ලේසි නෑ. ඒක තමයි හිත යන්නේ. ඒක තමයි තැවෙන්නමයි අමාරුයි. ලොකු සැක්‍රිෆයිස් එකක් කරන්න ඕනේ. ඔව්. හැබැයි ફોකස් එක තියෙන්න ඕනේ අපි යන ගමන අපේ ජර්නි එක මොකටද අපි ආවේ මොකටද අපි මේ ගමන යන්නේ කියන එකනේ. ඒක අර මේ හොඳයි ඒක කියන්නේ අර ලෞකික ජීවිතයේ සපවත් ජීවිතයක් කරා යන පැත්තට ඒක හරි. නමුත් අර නිර්වාණයේ පැත්තට ගත්තාම ඕක තනිකර එහා පැත්තට කරක්. ඒක ඔය පැත්තටද? ඒ කියන්නේ අපි බලාපොරොත්තු තියාගන්නවානේ. හරි. බලාපොරොත්තු තියාගන්නකොට ඒ බලාපොරොත්තු තියාගන්න එක ඇතුලේ බලාපොරොත්තු කඩවීමම තමයි අපිට දුක ගෙනත් දෙන්නේ. හරිද? එහෙනම් අපේ පැවිදි ජීවිතය ඇතුලේ අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් ඔයා මගෙන් ඇහුවේ එක ප්‍රශ්න ටිකක් මේ බ්‍රෝඩ්කාස්ට් එක පටන් ගන්න කලින්. මෙහෙම කරනවද මෙහෙම කරනවා මං කිව්වා මං කිසිම එකකට පිළිහිටලා උත්තරයක් දුන්නේ නැහැ නේ. අසින් හොඳට බලන්න. මොකද මට බලාපොරොත්තු වෙන්නේ. ඕන දෙයකට කතා කරන්න කැමතියි. ඔව්. ඒන දේ අදහස. ඔව් ඒක ඒ වෙලාවට දැන් අද ප්ලෑන් කරපු දවසක් නෙමෙයිනේ. අද දවස්. හදිසියේ. ඔව්.
ඒ වගේ අපිට තියෙන්නේ කොහොමත් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන දේවල් ටික. ඔබ වහන්සේ හිතන විදිහට මේ එන දෙයට බැට් කරන එකද ගමන කියන්නේ? එන්න දෙයට අපි හොයාගෙන එකක් බැට් කරන එක නෙමෙයි එන දෙයට බැට් කරනවා. ඔව්. එන්න දෙයට බැට් කරන ඕක ලෞකික පැත්තෙන්ද ආධ්‍යාත්මික පැත්තෙන්ද අහන්නේ? අධ්‍යාත්මික පැත්තේ. ආධ්‍යාත්මික පැත්තෙන් බැට් කරනවා නෙමෙයි. ෆේස් කරනවා. නෑ බෝලේ අඳුන ගන්න. අපි බැට් කරන්නේ බෝල අඳුන ගන්න විතරයි. බෝලේ අඳුර ගන්න. ඒ කියන්නේ හැමතිස්සම ෆෝවර්ඩ් ඩිෆෙන්ස්. ආය පැනලා හයිව ගන්න. හැමතිස්සම ෆෝවර්ඩ් ඩිෆෙන්ස්. පැනලා ගහන්න යන්නේ. බැට දාන්න යන්නේ. බැට් උස්ස දඟලන්න යන්නේ. බෝලේ මොකක්ද? බෝලේ අඳුර ගන්න සූදානමින් ඉන්නව ගහන්න වගේ. බෑ ගහන්නේ. ගහන්න බෝලේ මොකක්ද කියලා අඳුර ගන්න. එච්චර. විවිධ බෝල. ඔව්. ඒවා තමයි අපේ ජීවිතේ. මොන බෝලේ වැටුණත් ෆෝවර්ඩ් ඩිෆෙන්ස්. ගන්න තියෙන දේ ගන්න. ඔබ වෙනුවෙන් මේ පොඩ්කාස්ට් එක උඩුමුල්ලේ මෛත්‍රී හාමුදුරුව අපේ හාමුදුරනේ ඔබ වහන්සේ බලන්න මං එනවා. එන්න. ඔබ වහන්සේ ඉන්නේ දැන් ගාල්ලේ. ගාල්ලේ උඩුගම. ඔබ වහන්සේ හමු වෙන්නක පුළුවන් කොහොමද? ඔබ වහන්සේගේ ධර්මදේශන බලන්න පුළුවන් කොහොමද? ඇයි ඔබ වහන්සේ මේ ගමන පටන් ගත්තේ කියලාත් කියන්න. මම පටන් ගත්තේ මෙහෙමයි. කියන්නේ මට පොඩි කාලේ ඉඳන් තිබ්බා මේ සයිඩ් එකට උනන්දුවක්. ඒක ඉතින් අර මගේ ගැන කියන්න ගත්තාම නිකන් පාසල මම ඒ කලේ රෝයල් එකේ කොළඹ රාජකීය විද්‍යාලය. ඔව්. ඒලවල්ස් කලේ ප්‍රෙසිඩන්ට් කොලෙජ් එකේ තමයි ඕ ලෙවල් වෙනකන්. එහෙමයි. කෝට්ටේ ජනාධිපති. එහෙමයි. ඊට පස්සේ ඒ ලෙවල් වලට මට මියුසික් කරහා යන්න පුළුවන් වුණා රෝයල් එකට. ඊට පස්සේ එහෙ ගිහිල්ලා ඊට පස්සේ ඒත් මට මේ අමුතු පැත්තට හිතන යාළුවෝ පිරිසක් හම්බුණා. දැන් කට්ටියක් ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා සමහරු නළුවෝ ඒ රෝයල් එකේ අපේ ක්ලාස් එකේ හිටපු කට්ටිය. එහෙමයි. ඒගොල්ලෝ ඉතින් වෙන වෙන පැතිවලට ගිහිල්ලා ඒගොල්ලන්ගේත් අර බලපෑම එල්ලි වුණා. විශේෂයෙන් අර සන්නස්ගල සර්ගේ ක්ලාස් තමයි ගියේ රොටරි එකේ. ඒකෙත් ගොඩක් අර වෙනස් වුණා චින්තනය. ඒකත් හොඳ පැත්තටද නරක පැත්තටද? හොඳ පැත්තද නරක පැත්තද කියලා එකක් නෑ ජීවිතේ. චින්තනය හදාගත්තා. ඔව් චින්තනය වෙනස් වුණා. හිතන විදිය වෙනස් වුණා. ඒ කියන්නේ ලෞකික අර බොළඳ විදියට හිතන එක වෙනස් වුණා. ඒ කියන්නේ අපි පරිණත වෙනවා. පරිණත වෙනවා. ඒකෙන් පස්සේ ඉඳන් පොඩ්ඩක් අර පොඩි කාලේ ඉඳන් පොඩි එක්ස්පීරියන්ස් වගේක් තිබ්බා හීන ලෝකේ මට. හීනයක් දකිද්දි ඉන්නේ හීනේ කියලා දන්න ස්වභාවයක්. හීනයක් දැකගෙන ඉන්නකොට මේ අඩේ මේ මං ඉන්නේ හීනේනේ. කියලා අර හීනේ ඇතුළේ සජීවී වෙනවා. අර ලුසිඩ් ඩ්‍රීමින් කියලා කියන්නේ. ඒක මම දන්නේ නැහැ පොඩි කාලේ ඉඳන්ම තිබ්බා ඒක. ඊට පස්සේ ඕක ඔහොම කරගෙන යද්දි මේ මට ධර්ම මාර්ගයට එන්න හම්බුණා ඥානවිර හාමුදුරන්ගේ දේශනාවක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිහඬාරණේ අලුත්ගම්ගොඩ ඥානවිර ස්වාමීන් වහන්සේගේ අවුරුදු 15කට විතර කලින් දේශනාව ඇහුනේ. එහෙමයි. මේක ඇහිලි ඉවරලා ඊට පස්සේ දිගට ඇහුවා. අහලා ඉවරලා ඊට පස්සේ මට ඒ කියන්නේ මම ඔෆිස් එකේ වැඩ කරනවා. වැඩ කරද්දි හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන තමයි වැඩ කරන්නේ. ඊටම ඊට පස්සේ ධර්මය වැඩ කරන්න අරගෙන ඊට පස්සේ මම මේ ධර්මය හොයන්න අරගෙන මට විවිධ ගුරුවරු හම්බුණා. එහෙමයි. ඔය ධානය පැත්තට යන තවත් ඉදිරියට අපි වැඩියෙන් මේ දේවල් ගැන කතා කරමු. එය සසරෙන් නිතර වෙන්න සහනයක්. ඔසුවක්. වන්දනේ බොහොම පිං කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවක් නැතුව මේ දේශයට අපේ රටේ බෞද්ධ මේ හැම කෙනෙක්ටම මේ දහම මේ ධර්මය පොදුයි අපි හැමෝටම. මේ පැහැදිලි කිරීම වලට බොහොම පිං ඔබ වහන්සේට. මම එනවා ඔබ වහන්සේගේ වීඩියෝ ක්වොලිටි කරන්න අවශ්‍ය ආම්පන්නත් අරගෙන. අනේ ලොකු දෙයක්. ඉතින් ඉදිරියට අපේ ස්ටුඩියෝ එක ඕනනම් ඔබ වහන්සේට ඕන දෙයකට අපි පූජා කරනවා. ඔබ වහන්සේ පතන හැමදේම සාර්ථක වෙන්න කියන එකයි අපේ පැතුම. බොහොම පිං. එකපාරයි ඔබ වහන්සේව දැක්කේ එක වීඩියෝ එකකින්. අද ඔබ වහන්සේ මගේ ඉදිරියේ ඉන්නවා. මං පිං කරලා ඇති ඔබ වහන්සේව මෙහෙම අත්දකින්න ඔබ වහන්සේගේ දහම සජීවීව අත්දකින්න. ඒ වගේම ඔබට ඔබ වහන්සේගේ මේ පණිවිඩය රැගෙන යන්න ඒක මටත් පිනක්. ඉතින් ආයෙ කවද්ද අපි හමු වෙන්නේ? ඔයා කියන්නේ ඉතින්. බලන්නම් මේ මම එදා අද හෙට මම කියන එක ගැන හිතන්නද එහෙම නැත්නම් මගේ ફોකස් එක කොහෙද මම තියාගන්නව? මම අහන්නේ මට පණිවිඩයක්. දැන් ඔබට නෙමෙයි මට. ඔබට පණිවිඩ දුන්නා දැන්. ඔබ වහන්සේ හිතන විදිහට මම. ඔයා හැමතිස්සම ඇන්ටනාවක එළියට හැරිලානේ තියෙන්නේ වගේ ජීවිතේ. හැමතිස්සම ඇන්ටනාවක ඇතුළට හරව ගන්න. ඒ කියන්නේ මේ රූපේ හරහා මගේ හිත මොනවද ඇවිල්ලා කියන්නේ? සද්දෙට මොනවද පංචේන්ද්‍රිය ගැන කතා කරන්නේ? පංචේන්ද්‍රියනේ මේ පිනවන්නේ. එතකොට දැන් හිතන්නකො මේක ඇතුලේ වැඩ කරලා සමහරට කේන්ති යනවා කියලා. ඒ කේන්ති යද්දි ඒ කේන්ති ආපු විදිය කේන්ති එන වෙලාවේ පොඩ්ඩක් සයිලන්ට්ලා බලාගෙන ඉන්න හිත ඇවිල්ලා කරන යෝජනා චෝදනා මේ නොනවෙ තියෙන ගුවන් විදුලි නාලිකාවනේ මේ දැනුත් ඔය කියවනවනේ වගේ හිත මෙහෙම කර හිටියට කියනවනේ. ඒ වගේ අර ඒක පේන්න ඕනේ ඒක ඇහෙන්න ඕනේ. ඒකට එකපාරටම එන්න බැරි හින්දා හැමදෙස්සම තමන්ගේ ශරීරෙත් එක්කම ඉන්න. ඔය දැනෙන ස්වභාවයන්. දැන් මේ මොකක් හරි මේ අල්ලද්දි මේ දැනෙන දැනීම ඒ දැනෙන ඒවත් එක ඇවිදිද්දි යටිපතුල පොළවට වැදින දැනීම. ඕක තමයි සක්මන කියන්නේ. යටිපතුල කියන්නේ ශරීරෙත් එක්කම තමයි ඉන්න තියෙන්නේ. වෙන දේවල් නෙමෙයි. තමාගේ ශරීරෙත් එක්කම ඉන්නේ.
එහෙමයි. ඒකත් එක්ක ඉන්න හොඳට ඕක එක්ක පත්තියන් එද්දි ඔයාට ඔය නිකම්ම ඒ සිහිය ඔයාගේ හිත පැත්තට කරේ. ඒකට තමයි චිත්තානුපස්සනාව කියන්නේ. එහෙමයි. කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ සරාගං චිත්තං වා සරාගං චිත්තං පජානාති විතරාගං චිත්තං වා විතරාගං චිත්තං පජානාති. ඔය විදිහට කියනවා. ඒ කියන්නේ රාගසිත එද්දි රාගසිත වශයෙන් දැනගන්න. ඒක රාගසිත කියලා දැනගන්න එච්චරයි. රාගසිත කන්ට්‍රෝල් කරන්න යන්න එපා. මං කිය පාලනය කරන්න එපා කියලා මුලින්ම කන්ට්‍රෝල් කරන්න යන්න එපා. ඒක ඒ හිත ඒ විදිහට දැනගන්නවා. මේ ඊර්ෂ්‍යාකාර සිතක් ආව නම් ඔන්න රාගය ඇවිල්ලා නම් ඔන්න රාගය. ඔන්න දේශය ඇවිල්ලා නම් මෙන්න දේශය. මේ ඔයාගේ හිත හැමතිස්සම ගේන යෝජනා චෝදනා අදහස්. ඒක වළක්වන්න බෑ. වළක්වන්න එපා. ඒ කියනවා. ඒක නිකන් බලන් ඉන්න එච්චරයි. ඔක තමයි මාර්ගය. වහන්සේට බොහොම පිං උඩුමුල්ලේ මෛත්‍රී හාමුදුරු කියලා සර්ච් කරන්න Facebook එකේ උන්වහන්සේගේ බණ අහන්න සත්‍ය අවබෝධ කරගන්න. ඔබට සත්‍ය පැහැදිලි කරන්නයි අපේ අභිප්‍රාය. මගේ අභිප්‍රාය. ඒ ගමනට ඔබ වහන්සේ ඉදිරියේදී මට මුණ ගැහෙවි. ඒක මට විශ්වාසයි. වහන්සේ යන ගමනත් තව අවුරුදු 1.5 2ක් යද්දී මීට වඩා වැඩි ශ්‍රාවකයෝ පිරිසකට අරන් යන්න ඔබට වහන්සේට අවශ්‍ය ඒ ශක්තිය ලැබෙන්න ඕන. නිරෝගීකම ලැබෙන්න ඕන. හරි. ආයෙත් හම්බෙමු. හොඳයි. තෙරුවන් සරණයි.